ලෑන්ඩ් කරලා ඉන්නේ. ඉන්දියාවේ ඉඳන් කුඩු අරන් ආ මෙන්න මු ඩයල් එක. ජලයනේ. ෂුවර් අපි යන්න හදන්නේ මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරය බලන්න. මේ මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරයට යන්න තියෙන්නේ ද ෆෝර්ට්‍රස් කියන හොටෙල් එකේ එහා පැත්තේ සයිඩ් එකේ තියෙන ඇතුළට යන්න තියෙන පාරකින්. එන්ට්‍රන්ස් එක ළඟම තියෙන මේ බුක් ෂොප් එකෙන් මාටින් වික්‍රමසිංහ මහතා විසින් රචනා කරන ලද ඕනම පොතක් මිලදී ගැනීමේ හැකියාව ඔයාලට තියෙනවා. පොත්වල ප්‍රයිස් ලිස්ට් එක ඔයාලට එතනදි බලා ගන්න පුළුවන්. කොග්ගල ප්‍රදේශයට ආවේනික වූ බොහෝමයක් කර්මාන්ත කටයුතු සහ අනිකුත් ශේෂ්ත්‍රයන් මෙම කෞතුකාගාරය තුර බලා ගැනීමට හැක. දැවයෙන් නිර්මාණය කරන ලද දෑ, මැටියෙන් නිර්මාණය කරන ලද දෑ, ගල්වලින් නිර්මාණය කරන ලද ආයුධ උපකරණ වැනි බොහොමයක් දේ ඔබට මෙම කෞතුකාගාරයේදී බලාගත හැක. ආයුධ උපකරණ, පිරිසිදු කිරීමේ කටයුතු වලට යොදා ගන්නා උපකරණ, වෙස් මුහුණු, රූකඩ, ඇඳුම් විලාසිතා වැනි බොහොමයක් දේ මේ කෞතුකාගාරය තුල අඩංගු වේ. බොහෝමයක් අතීත ශ්‍රී ලාංකික මුතුන් මිත්තන්ගේ සාම්ප්‍රදායික මුළුතැන්ගේද මෙහිදී දැක බලා ගැනීමට හැක. දැලි බැඳුණු බිත්ති, තැන තැන අතුරා ඇති මැටි වලං, දර දමා ආහාර පිස ගන්නා ලිප මේ සියලුම දෑ නිර්මාණය කරන්නේ රසවත් ආහාර වේලකි. දෝලා ඉතින් ඒ කාලේ සුපිරි වණ්ඩි ගන්නවලු. අතීතයේ මිනිසුන් ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා ලද බොහෝ දෑද මෙහිදී දැක බලා ගැනීමට හැක. මෙම කෞතුකාගාරයේ මාටින් වික්‍රමසිංහ මහතා ජීවත් වූ නිවසද අඩංගු වේ. මාටින් වික්‍රමසිංහගේ චින්තනයටත් ප්‍රතිභාවටත් උල්පත වූ ප්‍රධාන මූලාශ්‍රය ඔහු උපන් කොග්ගල ගම හා ඒ අවට පරිසරයයි. 20 වන සියවසේ මුල් භාගයේදී මේ ප්‍රදේශයේ රැඳි ජන ජීවිතයේ ස්වභාවයත් ඒ අවට වූ පරිසරයේ අසිරියත් වික්‍රමසිංහගේ නිර්මාණයන්ට ආත්ම විය. මාටින් වික්‍රමසිංහ මහතා ජීවත් වුණු ගෙදර ආසන්නයේම තමයි අපි මේ ඉන්නේ. ගෙදර තියෙන්නේ
මං ඉන්නවට හරියටම පිටිපස්සේ ඔයාලට පේනවත් දන්නේ ඇත්තටම අද කොග්ගලට ආපු වෙලාවෙ ඉඳන් බෝට් සෆාරි එකෙන් මඩොල් දුවට ගිය වෙලාවෙ ඉඳන් මට මාරම විදියට මාටින් වික්‍රමසිංහ මහත්තයා ලියපු මඩොල් දුව පොත ඒ වගේම අපි බලපු මඩොල් දුව ෆිල්ම් එක ඒකින්දිය චරිත ජින්නා ඒ වගේ අර පහන් එලියක් එහාට මෙහාට යන කතන්දර ඔක්කොම ටික මට මාර විදියට මතක් වුණා. ඇත්තටම අද දවසේ මට පට්ටම වර්ත්. මොකද උදේ ඉඳන් ඇවිදලා වෙනස් අත්දැකීම් ටිකක් අරගෙන මගේ අර සුපුරුදු රාමුවෙන් එළියට ගිහිල්ලා මම මාර මයින්ඩ් රිලැක්සින් එකක් ගත්තා. ඇත්තටම වීඩියෝ එකත් එක්ක සෙට් වෙලා ඉඳි ඔයාලට thank you very much. මේ වීඩියෝ එක බොහෝ දුරට මෙතනින් ඉවර වෙනවා. තවත් වීඩියෝ එකකින් හම්බෙමු.